yaluane. Ada udah kalangan was. Sebenarnya looking. Saya akan support din video kada danyang. පුතා උපවුතුන් ෆෝන් කාඩයක් දැම්ම උනේ. මං ඉතින් ඔබ පොඩි කාලේ ඉඳන් දන්නේ කානේ. ඔන්න මාත්තාව ගන්න. ගන්න? මොනා ගන්න? සල්ලි ගෙනාවද? අඩ මේ ඔබ හිතුවා මං සල්ලි නැතුව ආවයි කියලා. කියන්නකෝ මං. මොනවද උනේ? මට දෙන්න පුතා Wi-Fi Galaxy phone cable එක. Wi-Fi Galaxy phone cable එක? යකෝ මෙච්චර ෆෝන් ගෙන්නන මං ඕමයක් අහන්නේ නැහැ. යකෝ මෙච්චර මේ කාඩයක් තියෙනවා මීටර දෙකක් දිගේ වයර් කේබල් යන්නේ උඹලා. මීටර දෙකක්? යකෝ උඹට කේබල් නැත්තම් මට කියපන්. මම උඹට කේබල් ගෙනල්ලා දෙන්නම්. මේ කේබල් නම් නෑ මාමි. මල්ලි පැකේජ් තියෙනවද? පැකේජ් තියෙනවා. මට දාන්න මල්ලි හොඳයි පැකේජ් එක. පැකේජ් නම් මාමි එක එක ගණන් වලට තියෙනවා. 990ක් දාන්න. දාන්න මල්ලි. හරි ඕම්. මල්ලි මේ මට පැකේජ් එක බෑග් එකකට දාලා දෙන්න. පැකේජ් එක කොහොමද මම බෑග් එකකට දාන්නේ? දැන් උඹට මං වෙනුවෙන් බෑග් එකට පැකේජ් එක දාලා දෙන්න බෑ. පැකේජ් එක කොහොමද මම බෑග් එකට දාලා දෙන්නේ? මම යන්න. මෙච්චර ලොකු කඩයක් දාලා මේක මෙලෝ ලබන්නේ නෑ නේ බං. මෙහෙමයි මාමේ. මේ කඩේ තියෙන්නේ අපි හොඳ රටවල් වලින් ගෙන්නන වගකීමක් ඇති වැදගත් මිනිසුන්ට ඕන කරන බඩු. තෝ වගේ වේබත් දන්න බඩු ගෙනන තොයිතෝ දැකෝ මේ කසිප්පු වඩියක් කියලා. අනේ පළයන් මාම්මගේ කවුස්සන නැතු. මල්ලිට තරහා ගිහින්නේ. නෑ තාම තරහා ගිහින්නේ නෑ. තරහා යන්න කලින් යන්න. හරි මල්ලි මම හෙට එන්නද? බඩු ගෙනල්ලා තියෙනවද? එන්න. මොන්න කලින් එන්න. දැන් යන්න. ඉතින් ඵලයා. අයියේ. ෆෝන් කොහමද? ෆෝන් හොඳයි මල්ලි යාතින් ඉන්නවා. යාතින් ඉන්න මගුලන් නෙමෙයි ඇහුවේ. ගණන් කොහමද? ගණන් තුනේ අවුලන්නේ. ගණන් කියපන්. ගණන් නම් මල්ලි එක එක ගණන් වලින් තියෙනවා. මල්ලිට මොකක්ද ඕනේ ෆෝන් එක? අයියා මම ෆෝන් එකක් ගන්න නෙමෙයි ආවේ. එහෙනම් ටච් එක දාගන්න. එහෙනම් මොන මගුලකටද ෆෝන් වල ගණන් ගන්න? මොකක්ද ಜಾති? ජාතිය නම් දන්නේ නැහැ අයියේ. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මේක තමයි. මේක ටච් වෙන්නේ? අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතියකෝ මේක ටච් වෙන්නේ නැහැ. ඒක තමයි ඇයි තියෙන ප්‍රශ්නේ ටච් වෙන්නේ නැහැ. යකෝ මේක බටන් ෆෝන් එක මේ කොහොමද ටච් වෙන්නේ නැහැ. ඊයේ වුණානේ. තව සීරේ මොනවද බීලිටි? අඩි අයියා කොහොමද දන්නේ මම බීලිටි කියලා? අනේ මල්ලි ෆෝන්ෙදී ඵලයන් මල්ලි. අයියා මේ ඒක නෙමෙයි. iPhone හදනවා. මං iPhone විතරක් නෙමෙයි ඕන ෆෝන් එකක් හදනවා. මන් ළඟ 6S එකක් තියෙනවා. බැරි වෙයිද? ඒකේ කැමරාවට සිනමැටික් දාගන්න. අර පස්ස බොද වෙන්නේ. අයියෝ. අනේ බුදු මල්ලි. මට කියලා උඹේ අම්මට රමණේ කරගන්න දු ඵලයක්. වමනේ? මට කියලා දු ඵලයක්. ඔය දන්නවද මං කවුද කියලා? කවුද? මම මාෂි හන්සිනි තෙන්නකෝ. මගේ නම අහලා ඇතිනේ. දන්නේ. එතකොට මාෂි හන්සිනි තෙන්නකෝන් ගැන අහලම නෑ. මාෂි? නැතු. ඔහොමඩ. මේ පුත්තලන් කාවයිය දන්නැල්ලු මං කවුද කියලා. සමහර විට බොරුවට දන්නේ නැහැ කියලා මට ලයින් දාන්න හදනවා ඇතිනේ. මේ වගේ නිලාවේලි ගංකබරයෝ නැතුව මං ඕන තරම් දැකලා තියෙනවා. මට විනාඩියක් දෙන්න නැතු. මම මෙයාට කියලා දීලා එන්නම් මං කවුද කියලා. මම තමයි තමුත්තේගම අවුරුදු කුමාරි. ගිය මාසේ සෙනහෙලාලිනී පත්තරේ පිට කවරේ හිටියෙත් මම. අනිත් එක මට FB account එකක් තියෙනවා. ඔයා දන්නවද? ඒකේ යාළුවෝ 1800ක් ඉන්නවා. ඔය කොළඹ ලොකු ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම මාව හොයන් එනවා වැඩ දෙන්න. මම මේ දැනුත් ආවේ ඒ වගේ වැඩකට තමයි. උදේකාන්ත කුලපුර සූරිය මහත්තයාගේ අලුත්ම ෆිල්ම් එක. ඒකේ මේන් රෝල් එක කරන්නේ මම. අනිත් එක ඔය ගල්ලිබ්බෙක් වගේ අගපුම්බ ගත්තට වැඩක් නැහැ. මේ තමුන් ඉස්සරහා ඉන්නේ කවුද කියලා දැනගෙන කතා කරනවා.